Hi guys, welcome to my YouTube channel. මේ තමා මගේ පළවෙනි vlog එක. අපි බලමු අද exam දවස් අස්සේ අපේ stress එක නැති කරගන්න අපි කොහෙද ගියේ කියලා. අපි තුන් දෙනා ලෑස්ති වෙලා ආවත් තව යාළුවෙක් කෙනෙක්ල් අපිට පැය භාගයක් විතර ඉන්න උනා. මෙහි ඉන්න ගොඩක් අය ගමන් බිමන් යන බයිසිකලේ තෝරගත්තා. මටයි මගේ යාළුවන්ටයි බයිසිකල් නැහැ. ඉතින් අපේ නිල රටේ උනේ පික්මී එක තමයි. ඔන්න අපි පික්මී එකකුත් දාගෙන පොඩි කයියක් ගහන ගමන් අපිට යන්න ඕන තැනට ආවා. ජෙෆ්නා ඉන්න හැමෝම නම් දන්නවා හවසට මේතන කොච්චර ලස්සනද කියලා. මේ තියෙන්නේ පන්නායි පාක් එක ගාව. මේ තැන තියෙන්නේ ජෙෆ්නා ෆෝර්ට් එක ළඟ. ඔයාලත් අනිවාර්යෙන්ම යාපනයේ ට්‍රිප් එකක් එනවනම් හවසක මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ඒ view එක නම් ඇත්තටම ලස්සනයි. අපි ඉර බහින කල් එතෙන්ට වෙලා ඉඳලා ලස්සන ෆොටෝස් පිළිකුත් ගහලා පාක් එක පැත්තට යන්න තමයි මේ ප්ලෑස්තිය. මේ ගමන යන්න ප්ලෑන් කරේ නම් අපි කලින් දවසේ ඒ දවස්වල තිබ්බ වැස්සත් එක්ක අපිට ය아가න්න බැරි වුණා. හැම දෙයකටම කලින් මොන හරි කාලා ඉන්න එපයි. අපිත් මේ ඒකට තමයි ලෑස්ති වෙන්නේ. එක්කෙනෙක් මෙතනින් ගන්නකොට තව කට්ටියක් වෙන තැනකට ගිහින්. ඊට පස්සේ අපි කැම ටිකත් අරගෙන ඉඳ ගන්න තැනක් හොයාගෙන ආවා. වීඩියෝ දාලා තියෙන පුතේ. Oh my god. අපි අරගෙන ආපු කැම ටික කන ගමන් ඒකට තව ಜಾති තියෙන ඔක්කොම එකතු කරලා අලුත් රසවල් හොයන ගමන් තමයි මේ කැම ගැන එක්ස්පර්ට් වෙන්නේ. මේකෙන් ටිකක් විතරනේ. නැත්නම් ඔය යන්න ගමන් කඩියට මේ රෙසිපි දීලා. මිනිස් කල්ලකුත් දාන්න බෑ. අපරාධ ඔකට ඉස්සවඩියක් දැම්මම මං හිතන්නේ ඊට වඩා එක්සෑම් දවස් කොහොමද ගෙවෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ දවස් වලට අපි කොච්චර ස්ට්‍රෙස් එකකින් ඉන්නවද කියලා අපි හැමෝම දන්නවා. ඔන්න ඔය විදිහට සින්දුවකුත් දාගෙන චුට්ටක් නිදහසේ ඉඳලා යන්න තමයි අපි වෙලාවක් හම්බුණු ගමන්ම දුවගෙන පන්නායි එන්නේ. මෙතන පොඩි ගේම්ස් එහෙමත් තියෙනවා ප්ලේ කරන්න. ඇත්තටම ඉතින් අපි නම් ඒවා කරන්න ගියේ නැහැ. ඒත් අපි ඒගොල්ලෝ කරන දිහා බලාගෙන නම් හිටියා. ඔය හයියෙන් කෑ ගහනවා හැන්නෙත් එතනම තමයි ඉතින්. අපි චුට්ට වෙලාවක් බලාගෙන හිටියා ඒක දිහා. දෙවෙනි ටේක. ඊට පස්සේ අපි 9 විතර වෙනකල් ඉන්න තමයි හිතාගෙන ආවේ. ඒත් මෙන්න මේ මොකද කියනවා කොට ඩයල් එක දැම්මම සීත සංයාලලා ඉන්න. යන්න ඕනේ කියලා අඬනවා. ඒකට ගෙදර කියලා එක්කන් ආවේ 9 10 මම නම් කිව්වේ නෑ. මොකද අපි කිව්වා ඔයා කිව්වා ඔයා ආවද කියලා. දැන් අපි දෙවෙනි ටේවට නෑ. ඔන්න ඔය විදිහට ආයෙත් නෙස්කැෆේ අරගෙන අපි ඉඳගන්න තැනක් හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. මේ වීඩියෝ එක කරන මම කවුද කියලා ඔයාලට කිව්වේ නැහනේ. මම ජෙෆ්නා කැම්පස් එකේ සමසෞඛ්‍ය පීඨේ ඒ කියන්නේ නර්සිං ෆාමසි MLS කියලා තියෙන්නේ. අන්න ඒකේ නර්සිං වල 3 වෙනි අවුරුද්දේ තමයි ඉගෙන ගන්න. ඉතින් ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේ පළවෙනි වීඩියෝ එක නිසා මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. කැම්පස් ජීවිතේ අපිට තව ඉතුරු වෙලා තියෙන අවුරුදු 1.5ක් විතර. මේ යාළුවා හස්සයට ගෙවන ජීවිතේ වෙලාවකට හරි මාමාරු. ඒත් ඒ අමාරුකම් දරාගෙන ඉස්සරහට යන්න අපිට ශක්තියක් වෙන්න අපි ළඟින්ම හොඳ මේ යාළුවෝ ටිකක් ඉන්න ඕනේ. ඉස්සරහට දවස් ගෙවෙන විදිහ කොහොමද කියලා ඔයාලට මේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ හින්දා අමතක නොකර subscribe කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි එක්සෑම් අතරමැද අපේ හවස් වරුව ගෙවිලා ගියේ. ඔහොම තමයි අපේ පන්නායි ගමන ඉවර වුණේ. මූහින්ද තමයි කලින් ගෙදර යන්නේ. ආයෙත් දවසක මේ විදිහේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතකල් පරිස්සමට ඉන්න.